උදේසනක් ඔයාලා හැමෝටම. අපි දැන් ඉන්නේ නේපාලේ පක්තින් කියන පොඩි ගම්මානේ. මුහුද මට්ටමේ ඉඳලා මීටර් 2623ක් විතර උඩින්. දැන් වෙලාව උදේ 6:00යි. උෂ්ණත්වය -9ක් විතර. අපි උදේ පාන්දර නැගිටලා මොනවා හරි පොඩ්ඩක් කාලා අද එවරස්ට් බේස් කැම්ප් යන ගමනේ පයින් යන දවස්වල දෙවනි දවස තමයි අද අපේ දවස. අපි ආවා සුරුකි කියන පොඩි ගම්මානේ ඉඳලා පයින් ඇවිදගෙන කිලෝමීටර් 10ක් විතර ඇවිදගෙන පක්තින් කියන මේ පොඩි ගමට. අද අපේ සැලසුම තියෙන්නේ පක්තින් කියන මේ ගමේ ඉඳලා නම්චේ බසාර් කියන තැන දක්වා ටිකක් ලොකු උසකට නගින්න. සාමාන්‍යයෙන් අදත් කිලෝමීටර් 10ක් වගේ ප්‍රමාණයක් තියෙන අපිට යන්න. ඒක ටිකක් දල නැංගමක් අද දවස. මේ ගමනේ අසීරුම දවස් වලින් එකක් විදිහට තමයි විස්තර නම් තියෙන්නේ. ඉතින් මේ තමයි තියෙන්නේ අපි ඊයේ හිටපු හොටෙල් එක. පොඩි ටී හවුස් එක කැම්ප් 1 පිටිසිදුයි ලස්සනයි. ඉතින් අද ගමන ආරම්භ කරන්න තමයි අපේ සැලැස්ම තියෙන්නේ. පුළුවන් තරම් ඉක්මනට උදේ කැමරි හම්බෙමු එහෙනම්. අද අපි උදේට ඕඩර් කරා චපාති. මේ තියෙන්නේ අල කරියක්. මේකට මේගොල්ලෝ කිය අලු පරාටා කියලා. අලු පරාටා. උදෑසන 7:30යි දැන් වෙලාව. අපි උදේට පොඩ්ඩක් කාලා සුන්දර පක්දින්නලට සමුදීලා හිමින් අද දවසේ ගමන ආරම්භ කරනවා. අපි අද දවසේ සැලසුම තමයි ශෙපාවරුන්ගේ අගනුවර. ශෙපාවරුන් කියන්නේ කඳුකර බොහොම පැරණි කඳුකරේ ආධිපත්‍ය පතුරගෙන හිටපු මේ පරිසරයට උෂ්ණත්වයට හැමදේටම වර්තු දෙන කඳුකර වැසියෝ. ඒගොල්ලන්ගේ තියෙනවා අගනුවර. ශෙපාවරුන්ගේ අගනුවර නම්චේ බසාර්. අද අපි සැලසුම නම්චේ බසාර් වලට යන්න. මුහුදු මට්ටමේ ඉඳලා මීටර 3440ක් උඩින් මේ පාරවල් තැන් වල කොන්ක්‍රීට් කරලා මේගොල්ලෝ පිළිසකර කළමින් තියෙනවා. ඒ නිසා පොඩි මේ වගේ අතුරු පාරවල් ඒ වෙනුවට හදලා ඒවා දිගේ යන්න තියෙන එක තියෙන සාමාන්‍ය පාර යනවටත් වඩා ටිකක් අමාරුයි. කොහොමද අද අපිට ඔහොම 2600 ගානක ඉඳලා 3440ක් දක්වා කන්ද උඩට නගින්න තියෙනවා. තාමත් ඉතින් අපි පක්දීන්ව තමයි මේ ඉන්නේ. මල්ලිට යනවා ඉස්සරහින් හිමීට කිලෝ 12ක් විතර යාගේ බෑග් එක. මගේ බෑග් එක කිලෝ 11ක් විතර. බෑග් තමයි දැනට තියෙන ප්‍රශ්නේ. පක්දීන් දැන් තාමත් හවු වැටලා තිබුණත් -9 වගේ තියෙන්නේ. ෆෝන් එක අල්ලන් ගිහලා මගේ අත සම්පූර්ණයෙන්ම ගල් වෙලා වගේ තියෙන්නේ. හරි හිතන්නේ. ඒත් ඉතින් මේ නගරේ ලස්සන පොඩක් ඔයාලට පෙන්වන්න හිතුණා. පක්තින් නගරේ ලස්සනත් බලාගෙන අපිත් එක්ක ඔහොම යමු. නම්චේ බසාර්. ශෙපාවරුන්ගේ අගනුවර හොයන්න. සාමාන්‍යයෙන් මේ දක්වා හිටපු ටී හවුස් වල පොඩි ලොජ් වල නිදාගන්න බ්ලැන්කට් එකක් දෙනවා. සාමාන්‍යයෙන් හත් දිගට ඇඳලා
ටික කලිසමුත් අඳගෙන බ්ලැන්කට් එක පොරගත්තාම ලොකු ප්‍රශ්නයක් නැතුව නිදා ගන්න පුළුවන් ඉතින්. හැබැයි අනිවාර්යයෙන්ම ලිප් බාම් ගන්න ඕනේ. ඊට පස්සේ නහයට ස්ප්‍රේ කරන්න පොඩි ස්ප්‍රේ එකක් තියෙනවා. ඒක පාවිච්චි කරන්න ඕනේ. බාත්රූම් නම් ඉතින් ගොඩක් ඇටච් බාත්රූම් තියෙන තැන් තියෙනවා ගොඩක් ගණන් වැඩි. අපි දැන් ගියේ පක්ටින් වල එක හොටෙල් එකක් දැක්කා. එතන $300ක් කිව්වා එක කාමරයක්. ඒක ලක්ෂයක් විතර නෙන්නේ. අපි ඉතින් ඒ වගේ තැන් වල නම් ඉන්නේ. අපි හිටපු තැන ෂෙයා බාත්රූම් එකක් තියෙන්නේ. තට්ටු තුනක් වගේ තිබ්බා ඒ අපි හිටපු තැන. ඒකේ එක තට්ටුවකට එක ගානේ බාත්රූම් තුනක් තට්ටු තුනේ තිබුණා. ඊයේ තිබ්බ තැන නම් ටිකක් පිරිසිදුව හොඳට තිබුණා. මෙතනින් මම හිතන්නේ පක්දින් කියන පොඩි නගරයේ අවසන්. මෙතනින් එහාට සාමාන්‍ය ට්‍රේල් එක තමයි තියෙන්නේ. අද 2026 මාර්තු මාසයේ 23 වෙනිදා. මේක වින්ටර් එකේ අන්තිම කාලේ මේ තියෙන්නේ. ඒත් ඉතින් ගොඩක් සීතලයි. අපිට නම් චයනකොට හම්බෙන පළවෙනි හැඟීම් බ්‍රිජ් එක. නම් සෑහෙන්න දිගයි වගේ. මේ පැත්තෙන් ගලාගෙන එනවා. ලස්සන දුත් කුචිරිව. සුදුකංග දිහා බලාගෙන පාලමේ හෙල්ලි අපි යනවා අනිත් පැත්තට. මේක මේ ටුවර් සීසන් එකේ ආරම්භෙින්ද සැලකිලි තරම් සංචාරක ප්‍රමාණයක් දේශීය විදේශීය හැමෝම ට්‍රේල් එක හොඳට ස්ටාර්ට් වෙලා තියෙන මේ වෙනකොට. ගොඩක් නම් බිසි නෑ ඉතින්. ඉන්න තැන් හොයාගන්න පුළුවන්. කන්න තැන් ඕන තරම් හොයාගන්න පුළුවන්. තවත් පොඩි නගරයක්. මේ නගර නම් බොහොම ලස්සනට පිළිවෙලට නඩත්තු කරන බව පේනවා. යමු අපිත් එක්ක. අපි එවරස් බේස් කැම්ප් ගමන සැලසුම් කරද්දී මුලින්ම අපිට ආව ප්‍රශ්නේ අපි පෝට කෙනෙකුයි බඩු අරන් යන්න මඟ පෙන්වන්න ගයිඩ් කෙනෙකු එක්ක යනවද? එහෙමත් නැත්නම් තනියම යනවද කියන ප්‍රශ්නේ. සාමාන්‍යයෙන් පෝට කෙනෙකුයි ගයිඩ් කෙනෙකුයි දෙන්නව හය කරොත් දවසට $50ක් 60ක් අතර ගාණක් ගෙවන්න ඕනේ. ඒක ලොකු මුදලක් නිසා සහ පොඩක් අපිට අවශ්‍ය විදිහට ගමන සැලසුම් කරගන්න තිබ්බ කැමැත්ත පොඩි අභියෝගයක් ගන්න තිබ්බ කැමැත්ත වගේ හේතු හින්දා අපි තීරණය කරා මල්ලිමයි තනියම යන්න. කට්ටිය මෙති වැඩි කැමති වෙන්නේ නැහැ ඉතින් ඒකට. අපි කරේ මුලින්ම Play Store ගිහිල්ලා Maps.me app එක ඩවුන්ලෝඩ් කරා. ඊට පස්සේ නේපාල් මේ කොටසට දාලා ඊස්ටර්න් රීජන් එකේ මැප් එක ඩවුන්ලෝඩ් කරලා අපි ඒක Maps.me වලට ඉම්පෝට් කරගත්තා. ඒතර මේකේ තියෙන වාසිය තමයි දැන් අපි නේපාලයට වැස්ස ගමන් නේපාල් සිම් එකක් ගත්තා. නමුත් සිග්නල් ඩේටා ඊතරම් හොඳ මට්ටමක නැහැ මෙහි. ඒ නිසා අපි තීරණය කරා ඊළඟ විසඳුම හොයන්න Maps එකේ තියෙන වාසිය ඔෆ්ලයින් මැප් දාගෙන යන්න පුළුවන්. Maps.me තියෙනවා නම් ඩවුන්ලෝඩ් කරපු මේ පැත්තේ මැප් එකක් තියෙනවා නම් අපිට ඕන වෙලාවක යන්න ඕන තැන ඉන්න තැන කන්න බොන්න පුළුවන් තැන් නවතින්න පුළුවන් හෝටල් මේ හැම දෙයක්ම සම්පූර්ණ විස්තරයක් ඒකේ තියෙනවා. ඉතින් අපි දෙන්න තාම නම් මැප් එකේ ලොකු අවශ්‍යතාවයකුත් නැහැ. හේතුව
ට්‍රැකර්ස්ලා විශාල ප්‍රමාණයක් මේ ගමන යනවා මේ වෙනකොටත්. සාමාන්‍යයෙන් මේ ට්‍රැකින් එකේ ක්‍රමය තමයි පුළුවන් තරම් උදේම පටන් ගන්න ඕනේ. ඊට පස්සේ සාමාන්‍ය දවසට කිලෝමීටර් 7ක් 10ක් වගේ ගිහිල්ලා ඊළඟ නවතලේ නතර වෙනවා. අනිදා සුදේ ආයේ පටන් ගන්නවා. මේක තමයි ක්‍රමය. කවුරු හරි මේ ගමන එන්න සැලසුම් කරනවා නම් මේ ටික අවශ්‍ය වෙයි කියලා තමයි ඉස්සර කිව්වේ. මේ ගමනෙන් අවශ්‍ය බඩු ඊට පස්සේ ඒවා ගන්න පුළුවන් තැන් විශේෂයෙන්ම self guided යනකොට අවශ්‍ය බෙහෙත් altitude sickness වලට පොඩි අසනීපුණුත් අරගෙන යන බෙහෙත් ටික මේ ඔක්කොම මම විස්තරවලදී කියන්නම් ටික ටික. මේ පැත්තත් ඇත්තටම හැමදේම ගන්න තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ කත්මණ්ඩු වලින් මේ පැත්තට ආපුවාම ටික මිල එන්න කන්ද උඩට යන්න වැඩි වෙනවා. දැන් නගරේදී අපිට හම්බ වුණ එකල මේ පාර පිටරේ කිව්වා Coca-Cola is cheaper than water කියලා. කන්ද මුදුනට යනකොට. ඒක තමයි ඉතින් ඇත්ත තත්ත්වේ. වෙනව නේද? ටිකටම ඉන්න පුළුවන් තැන් තියෙනවා. අර ලස්සන තැනක්. Welcome to Sonam Guest House. Sonam Guest House. Himalayan Sherpa Hospital. පක්දින්න වලට කිලෝමීටර් 1.5ක් විතර පිටින් මේක තියෙන්නේ. මෙන්න මේ විදිහට ඇවිල්ලා මෙන්න මේ විදිහට පොඩි කඳු තමයි ඉතින් නගින්න තියෙන්නේ. හිම කඳුත් එක්ක දොත් කුෂි ගඟ. දැන් 7:00ට තමයි අපි ගමන පටන් ගත්තේ. දැන් අපි 9 විතර වෙලා ඇති දැන්. තාමත් ඉතින් ගමනේ කිලෝමීටර් 10ක් අද යන්න තියෙනවා. මැප් එකේ නම් පෙන්නන්නේ පැය 9ක් වගේ යයි කියලා. නමුත් ඉතින් ටිකක් ඊට කලින් යන්න පොඩි උත්සාහයක් දරනවා අපි දෙන්න. හේතුව අවසර ගොඩක් වෙලාවට වහින්න පටන් ගන්නවා. අනිත් එක අපේ මේ ගමනේ තියෙන මගේ නම් ඉතින් තියෙන පොඩි ලොකු බලාපොරොත්තුවක් තමයි හිම වැටෙනවා බලන එක. පිටින් අතරව දැකලා නැහැනේ ඔක. සීතල නම් දැන් ඉතින් මයිනස් කනම් කොහොමද කියන එක පොඩ්ඩක් අදහසක් ආවා. අද හොඳම ආරංචිය තමයි නම්ච බසාර වලට හිම වැටෙනවලු අද. බලමු අවසලා හිම පිරුණු නම්ච බසාර. දොත් කුෂි ගඟ දිහා බලාගෙන යමු අපිත් එක්ක නම්ච බසාර. මෙන්න දරුවෝ ටිකක් ඉස්කෝලේ යනවා. Going to school? Ah, great. මම දරුවෝ ටිකක් හම්බුණා ඉස්කෝලේ යන. ඊයේ තමුණා ඉස්කෝලේ යන පොඩි දරුවෝ ටිකක්. අපි දැන් ඉතින් ගමන සැලසුම් කරලා මුලින්ම යා ටිකට් බුක් කරන්න බලනකොට ඉන්දියාව හරහා ට්‍රාන්සිට් එකක් අරන් එනවා නම් යා ටිකට් එක ගණන් ටිකක් අඩුයි. හැබැයි අපි තීරණය කරා කොළඹ ඉඳලා කටුනායකilla කෙලින්ම කත්මණ්ඩු වලටම එන්න. ශ්‍රී ලංකන් එයාලයින්ස් විතරයි එහෙන් බුක් කරන්න පුළුවන් ඉන්නේ. අපි බුක් කරේ මාර්තු මාසේ 19. ගයිඩ් කෙනෙක් නැති නිසා අපිට වැඩි දින දාලා අප්‍රේල් මාසේ 9 ආපහු යන්න තමයි සැලසුම් හදාගත්තේ. එයා ටිකට් වල විතරක් එක්කෙනෙකුට දෙපැත්තටම 1,67,000ක් විතර ගණක් ගියා එයා ටිකට් වලට.
කොළඹින් ෆ්ලයිට් එක උදේ 8:05ට ආවේ. සාමාන්‍යයෙන් පැය 3:00ක වගේ ගමනකින් පස්සේ කත්මණ්ඩු වලට අපි ළඟා වුණා. කත්මණ්ඩු එයාපෝට් එක ටිකක් පොඩි එයාපෝට් එකක්. කත්මණ්ඩු වලින් අපි බැහැලා තමිල් කියන පැත්තට අපි ගිහිල්ලා තමිල් වලින් තමයි කිලෝමීටර් සාමාන්‍යයෙන් 7ක් වගේ ඇතින් තමයි තමිල් කියන නගරේ තියෙන්නේ. තමිල් විශේෂ වෙන්න හේතුව තමිල් වල තමයි මේ ට්‍රැකින් වලට ඕන බඩු විකුණන කඩවල් ටික අඩු මිල තියෙන කඩවල් ගොඩක් තියෙන්නේ. ට්‍රැකින් එකට ඕන බඩු ලිස්ට් එකත් මම ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් වල දාන්නම්. මේ වගේ සමහර ඒවා කුලියට ගන්න පුළුවන්. ස්ලීපින් බෑග් එක ඊළඟට ඩවුන් ජැකට් එක ඊට පස්සේ තව බෑග් එක හයිකින් බෑග් එක ඒ වගේ දේවල් සාමාන්‍යයෙන් නේපාල් රුපියල් 200කට වගේ එක දවසකට කුලියට ගන්න පුළුවන්. ඒ වගේ හයිකින් බූට්ස් වගේ දේවල් ටික නම් ඉතින් සල්ලි දීලා ගන්න එක තමයි වඩා හොඳ. ඊට පස්සේ තමිල් වල එක දවසක් ඉඳලා එතන තමයි ගමන අපි ආරම්භ කරේ. ඊට අමතරව තනියම එනවනම් මේ ගමනට අවශ්‍ය බෙහෙත් ටිකක් තියෙනවා. සාමාන්‍යයෙන් ඔය උසක් ගොඩ තැන් වලට යනකොට අපිට සමහරට කඳු කර රෝග හැදෙන්න පුළුවන්. ඉසෙරදී කන්න බැරි එක. මේ වගේ දේවල්. ඒවට ඩයමොක්ස් කියලා බෙහෙතක් තියෙනවා. ඊට අමතරව තව ඉතින් පොඩි බඩු ලිස්ට් එකක් තියෙනවා. ඒ ටිකත් අනියම හරි ගයිඩ් කෙනෙක් නැතුව හරි යන්න බලාපොරොත්තු වෙන්න ඉන්නවනම් කවුරු හරි කෙනෙක් මේ ගමන ඒ බඩු ටික තමිල් වලින් ගන්න පුළුවන්. ලංකාවෙන් නම් ගේන්න ඕනේ. ඒ ටිකත් මම ඩිස්ක්‍රිප්ෂන් වල දාන්නම්. අපි තව පැය 4ක් විතර ගමන යන්න තියෙනවා කියලා තමයි මැප් එකේ නම් පෙන්නන්නේ. හැබැයි අපි ටිකක් විතර වේගෙන් යනවා. මැප් එකේ පැය 9ක් කියලා පෙන්නුවේ. හැබැයි දැන් ඒක පැය 7:00මාරට වගේ අඩු වෙලා තියෙන්නේ. ටිකට ඉතින් මහන්සි ආරයට තමයි යන්නේ. තවත් ලස්සන හැංගි බ්‍රිජ් එකක්. මට හිතෙන මේකේ යුරෝපීය සංචාරක විශාල ප්‍රමාණයක් මේ වෙනකොටත් එනවා. සාමාන්‍යයෙන් මාර්තු තමයි මේගොල්ලන්ගේ ට්‍රැකින් සීසන් එක ස්ටාර්ට් වෙන්නේ. ඊට පස්සේ අප්‍රේල් වගේ වෙනකොට සාමාන්‍යයෙන් ඉතින් පීක්ම වෙලා ටිකක් ඉන්න තැනක් හොයාගන්න තරමක් අපහසු වෙන තැනකට එනවා. ඒ නිසා සාමාන්‍යයෙන් ඉතින් මේ ගමන එනවා නම් පෙබරවාරි මාසයේ මැද ඉඳලා මාර්තු මාසයේ මැද දක්වා තමයි ඉතින් වඩාම හොඳ. තොත්තුෂි ගඟ හරහා අපි යනවා. මෙන්න මේක නහයට ස්ප්‍රේ කරන්න ඕනේ දවසට 3 පාරක්. අපි කන්න යන්නේ නෑනදුන්න එනර්ජි බෝල. නෑනදුන්න එනර්ජි බෝලයි අපි කත්මණ්ඩු වලින් ගත්ත පොඩි කෑම ටිකක් පොඩි පොඩි එක. දැන් වෙලාව 10:30 විතර වෙලා. අපිට තවත් කිලෝමීටර් 5මාරක් වගේ යන්න තියෙනවා. ලස්සන නාවක්. දැන් අපිට ගමනට තියෙන ලොකුම අභියෝගයේ විදිහට අපිට පේන්නේ මේ අපි දෙන්නගේ තියෙන බෑග් එක. මේ බෑග් එක කිලෝ 12ක් විතර මගේ එකත් 12 වගේ තමයි තියෙන එකත්. වතුර එහෙම පුරව ගත්තාම. මේ බෑග් එක කාටට දෙන්න පුළුවන් නම් මේ ගමන බොහොම පහසුවෙන් යන්න පුළුවන් වගේ තමයි තේරෙන්නේ. තනියම හරි ගයිඩ් කෙනෙක් නැතුව හරි යනවා නම් සාමාන්‍යයෙන් කිලෝ 8න් 15 බෑග් එක පැක් කරගන්න උත්සාහයක් දරන්න කියන එක තමයි දැනට කියන්න තියෙන්නේ. කඳු නම් කඳු. නේපාල් කඳු. යමු.
අපි පක්දින ඉඳලා මොන්ජෝ කියන පොඩි නගරයට ආවා. මේ මොන්ජෝ වලදී අපි ඉවරස් බේස් කැම්ප් ට්‍රැකින් එකට ඕන ප්‍රවේශ පත්‍ර මිලට ගන්න ඕනේ. මේකේ දෙකක් ගන්න තියෙනවා. එකක් සාගරමාතා නැෂනල් පාර්ක් එකේ එන්ට්‍රන්ස් ටිකට් එක. අනිත් එක මේ පැත්තේ මියුනිසිපල් කවුන්සිල් එකේ ටිකට් එක. මේ දෙක අරගෙන ගන්න කියන්නම්කො ඔයාලට. යමු. අපි ආවා සාගරමාතා නැෂනල් පාර්ක් එකේ එන්ට්‍රන්ස් එක ළඟට. දැන් උදේ 11ට විතර ඇති වෙලාව. මෙතනින් අපි ටිකට් ටික අරගෙන මෙතන පාස්පෝර්ට් චෙක් කරලා ටිකට් ටික දීලා විස්තර ටික ඒගොල්ලන්ගේ තොරතුරු පද්ධතිය වලට ඇතුළත් කරලා එහෙම තමයි හිතන්නේ යවන්නේ. වෙල්කම්. සාගරමාතා නැෂනල් පාර්ක්. ඉතින් සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. ටිකට් ගන්න බලාගෙන. පිටින් ටිකට් ටික අරගෙන යන්න තමයි තියෙන්නේ. සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා ටිකට් ගන්න බලාගෙන. මොන්ජෝ ටිකට් ගන්න පුළුවන් ටිකට් සෙන්ටර් එක ළඟ අපි මේ ඉන්නේ. මෙතන තියෙනවා මේ හදපු ආකෘතියක් කඳුවල. එවරස් බේස් කැම්ප්. ඊට පස්සේ මේක දෙකේ මෙහෙම ඇවිල්ලා මේක දෙකේ උඩට ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මෙන්න මේක දෙකේ උඩට ගිහලා මෙන්න තමයි එවරස් සමිට් එක තියෙන්නේ. මෙන්න මෙතන සමිට් එක. ලෝකෙ උසම තැන යන පාර තමයි. මෙන්න මේ itu tuan sana dek hai. දැන් ඉන්නේ මෙන්න මේ හරියට. ටිකට් එකක් ගන්න තියෙනවා කියලා මම ඔයාලට කිව්වනේ. එකක් තමයි මේ කුම්බු මියුනිසිපල් කවුන්සිල් එකේ ටිකට් එක. මේක සාක්‍රටවල 1500ක් ගෙවලා ගන්න ඕනේ. එතන මෙහා පැත්තේ ගන්න පුළුවන් සාගරමාතා නැෂනල් පාර්ක් එකේ එන්ට්‍රන්ස් ටිකට් එක. ඒක අරගෙන එන්න මෙතන තියෙනවා චෙක් ඉන් වෙන්න තැනක්. ටිකට් ටික පෙන්නලා එන්න මෙතනින් සාගරමාතා නැෂනල් පාර්ක් එකට ඇතුල් වෙන්න තමයි තියෙන්නේ. එතන නම් හිතන වීඩියෝ කරන්න බැරි වෙයි හේතුව හමුදා නිලධාරීන් ආරක්ෂක අංශය ඉන්නවා වගේ. අපි දැන් මේ ඇතුල් වෙන්න යන්නේ සාගරමාතා නැෂනල් පාර්ක් එකට. මේක ලෝක උරුමයක් විදිහට යුනෙස්කෝ ලෝක උරුමයක් විදිහට ප්‍රකාශයට පත් කරපු තැනක්. මේ විදිහට තමයි ඇතුළට යන්න තියෙන්නේ. එතනින් ආවා විතරයි තියෙන්නේ මෙන්න මෙහෙම භයානක පල්ලමක්. මේ කඳුමුඩට යන්න තමයි දැන් අපි ලෑස්ති. සාගරමාතා නැෂනල් පාර්ක් එකේ එන්ට්‍රන්ස් එකෙන් ඇතුල් වුණ ගමන්ම මෙන්න මේ විදියට මහ විශාල වැවුමක තමයි යන්න තියෙන්නේ. අපිට හමුණා තවත් හැගිම් බ්‍රිජ් එකක්. සාගරමාතා නැෂනල් පාර්ක් එකේ එන්ට්‍රන්ස් එකෙන් ඇතුල් වුණාට පස්සේ මේ හැගිම් බ්‍රිජ් එකකට මට ගොඩ කාලේ කලින් බලපු ෆිල්ම් එකක් මතක් වෙනවා. හරියට මතක ගන්න අර ශාරුක් ඛාන් කාජල් ෆිල්ම් එකක් තියෙන්නේ. මතක නැහැ මට මොකක්ද කියලා. ඒකේ කාජල් ගිහිල්ලා ගොඩ කාලයකට පස්සේ ශාරුක් ඉන්නේ කාජල් හොයාගෙන. ඒතර මේ මැද හරිය ඉඳන් එන්නේ නිකන් එන මොරල් එකෙන් හත් දෙක දිගාරගෙන සින්දුවක් කියාගෙන කාජල් ඉන්නවා එහා පැත්තේ. දැන් මට දුවන්න නම් පුළුවන් මේක දිගේ. වැඩේ තියෙන්නේ එහා පැත්තේ කාජල් නැහැ වගේ පේන්නේ. ඒ නිසා මේක දුවන එක තේරුම්න්නේ. එමින් මය. තොස්පිරිව. දැන් වෙලාව 11:00ට විතර ඇති.
අපි දැන් ඉතින් ලෑස්ති මොනවා හරි දවල්ට කන්න. මෙන්න මෙතන මේ ගඟ අයිනේ තියෙන Riverside Lodge and Restaurant. මෙතන මොනවා හරි කාලා එහෙම යන්න තමයි ලෑස්ති. ඔය දාල් බාත් නම් කන්න බෑ අද. ඊ අපි දාල් බාත් ඉල්ලලා හදන්න පැයක් විතර ගියා. ඒකත් එක්ක අපිට යන්න ගොඩක් වෙලා ගියා. නිසා මට තියෙන හොඳම දේ තියෙන මොන හරි දෙයක් ඉක්මනට කාලා ඉක්මනට යන එක තමයි. මේ තමයි රෙස්ටොරන්ට් එක. මේ රෙස්ටොරන්ට් එකෙන් එළි අවු ඉඳලා කන්නත් පුළුවන්. රෙස්ටොරන්ට් එක ඇතුළේ ඉඳන් කන්නත් පුළුවන්. අපි අද ලන්ච් වලට ඕඩර් කරා මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකක්. මේක ඉතින් අර ලංකාවේ ෆ්‍රයිඩ් රයිස් වගේ නෑ නිකන්. වතුර රස තමයි වැඩිපුර තියෙන්නේ ඉතින්. තව අපි ගත්තා ෆ්‍රයිඩ් මොමෝ එකක්. එනකොට රසපාට දිනනවා. මම මේ වැරදියක් කියනව නෙවෙයි. මේගොල්ලෝ මේ හැම කෑමයක් එක්කම දෙනවා මෙන්න මේ වගේ මොකක් හරි මේ ජාතික මැල්ලුමක් මේ තියෙන්නේ. මේක කෑවොත් නම් ඉවරයි ඉතින්. මේක නියම අපිට ඒ රස සුවඳ මේගොල්ලෝ ළඟත් එනවා සමහරවිට මේ යන හැමතැනම මේ සුවඳ එනවා. මේ හරි අමාරුයි මේ කන්න. මොනවද හදනවද දන්නේ නැහැ මේ රාජ්කුමාර් තාමාංගේ කියනන් අලත් එක්ක තිබ්බ එක පොඩ්ඩක් කෑවා. මේක නම් කොහොමද කියන්න බෑ. නේපාල ජාතික මැල්ලුම. ඒ තමයි අපි දාපු නම. මෙන්න මෙහෙම තමයි දැන් යන්න තියෙන්නේ. හරියට නෑ ඉනිමඟක නගිනවා වගේ. කිලෝමීටර් භාගයක් විතරත් වැඩි. දැන් අපි නැංගම ඉනිමඟ වගේ පාර දිගේ. තාත යන්න තියෙනවා ඉතින් කිලෝමීටර් 4.5ක් විතර තව තියෙනවා යන්න අද. අර ඉනිමඟ වගේ එක දිගේ හිමිට නැගගෙන ඇවිල්ලා දැන් මෙතන මේ පොඩ්ඩක් ඉඳ ගන්න තැනක් හදලා තියෙනවා. හැමෝම ඉඳගෙන පොඩ්ඩක් රෙස්ට් කරනවා. එක පරිපලක් වගේ කන්දක් ඉවර කරලා මීටර් 200ක් අපි ඉන්නේ නැති. හයිට් තියනවා. පේනවා නගිනවා. නගිමු. මේ වගේ ඉතින් කොන්ක්‍රීට් දාපු ලස්සන පාරවල් බොහොම සුළු ප්‍රමාණයක් තමයි තියෙන්නේ. මෙන්න මේ විදියට ගල් තැන් වලින් තියලා තියෙන අසීරු නැග්මක් තමයි තියෙන්නේ. මල්ලිගේ පොඩි බෙල්ලේ අමාරුවක් ආවා. මගෙත් කොන්දේ යට කොටස පොඩ්ඩක් හරි දෙන්න ගත්තා. බෑග් උස්සගෙන ඇවිල්ලා. අපි බෙහෙත් ලිස්ට් එකේ තිබ්බා මූව් ස්ප්‍රේ එක. එකෙන් පොඩ්ඩක් ස්ප්‍රේ කරගත්තාම සාමාන්‍යයෙන් ඉතින් පැය කමාරක් දෙකකට අල්ලලා හිටිනවා. බෙහෙත් ලිස්ට් එක ඩිස්ක්‍රිප්ෂන් වල දාන්න. කවුරු හරි ඉන්නවනම් ඒවා ටික අරන් එන්න පුළුවන්. ලංකාවෙන් එන්න ඕනේ. තමිල් වලින් ගන්න පුළුවන්. විචාල නැංගමගේ පස්සේ ආයේ තද බෑවුමක් පල්ලමට යනවා. ඇත්තටම නගින්න ලේසි බහින්න අමාරුයි කියලා නේද නිකන් හිතෙන්නේ බලද්දි. හැබැයි ඉතින් කන්දක් මේ වගේ එකක් පල්ලමට බහිනවා කියන එක ඒකත් ලේසි වැඩක් නෙමෙයි. හේතුව සම්පූර්ණයෙන්ම මුළු ඇඟේම ඊළඟට බෑක්පැක් කරලා බර සම්පූර්ණයෙන්ම කකුල් වලට තමයි එන්නේ. සාමාන්‍යයෙන් ඔය ජිම් වලට එහෙම යනවා ඉතින් ස්කොට් ගහද්දී දැනෙන සනීපේ දන්නව නේද? ඊට එහා ඉතින් මේක හේතුව ඉතින් කිලෝමීටර් ගාණක් උඩට පල්ලට එහෙම තමයි. ජිම් එකේ ඉතින් අපි හොරට ස්කොට් 20ක් ගහලා විනාඩි 3ක් ෆෝන් එක බලලා ආයේ ස්කොට් 10ක් විතර දාලා ගෙදර යන එකනේ කරන්නේ. මේක ඉතින් එහෙම බෑ. කෑමක් තමයි තියෙන දිගටම.
අපිට නම්චවලට යන්න තව කිලෝමීටර් 4ක් තියෙනවා මෙතෙල්ල. ලොකු හැගෙන් බ්‍රිජ් එකක්. පේනද? කට්ටිය යනවා. Tutto Chicago. Vada quello che non me la vedi. Fallen Tower pitch එකක් තියෙනවා. මුලින්ම මේක නම් මේ පාවිච්චි කරගත්ත එක. අපි අනිත් පැත්තට. මෙයාලා තමයි මේ ට්‍රේල් එකේ තියෙන ටී හවුස් වලට බඩු අරගෙන යන්නේ. අපි උදේ 7:00ට තමයි පග්ටින් වලින් ගමන පටන් ගත්තේ. දැන් හවස 2යි වෙලාව. තවත් කිලෝමීටර් 2කමාරක් යන්න තියෙනවා. අද දින අපගේ ගමනාන්තයට නම්ච බසාර. ඔව් විශේෂ දෙයක් පින්නුත් වෙන්නන්න. කියන දෙයක් තියෙනවා. සීතල බොහොම වැඩි වෙගෙන එන්නේ. මම හිතන්නේ මේ වෙනකොට -8 වගේ ප්‍රමාණයක තමයි ටෙම්පරේචර් එක තියෙන්නේ. මෙහෙම ඇවිල්ලා නොහම යන්න තමයි තියෙන්නේ. නම්චසාරට ලං වෙනකොට බොහොම තද නැංකමක් තමයි තියෙන්නේ. නොහම ඇවිල්ලා මෙන්න විදිහට ගිහිල්ලා ඕම් ගිහිල්ලා මේ පැත්තෙන් ආයෙ කරකිලා ගිහිල්ලා නොහම යන්න තමයි තියෙන්නේ. කවුරු හරි කෙනෙක් එවරස්ට් බේස් කැම්ප් යන්න ට්‍රේල් එක කරන්න ආසාවක් තියෙනවා නම් ආසාව තිබුණට නම් එන්න එපා. පේනව නේද යන්න තියෙදි. ගොඩක් වෙලාවට ලස්සනම දේවල් ටික විතරනේ වීඩියෝ වල පෙන්නන්නේ. මම ඉතින් වැරදක් කියනව නෙමෙයි. හැමතැනම ලස්සනයි, සීතලයි, හම්බෙන මිනිස්සු හොඳයි. වැඩි තියෙන්නේ අඩුම ගානේ මාස 3කවත් සාමාන්‍යයෙන් එදිනෙදා වර්ක්අවුට් කරන අඩුම ගානේ සතියේ දෙපාරක්වත් වර්ක්අවුට් කරන කෙනෙක් නම් අඩුම ගානේ මාස 3ක්වත් කිලෝග්‍රෑම් 8ක විතර බෑක්පැක් එකක් දාගෙන කිලෝමීටර් 5ක් විතර දවසක දුවලා ට්‍රේන් එක ලාවොත් නම් ලේසියෙන් යන්න පුළුවන්. හැබැයි ඉතින් ජිම් එකට වැඩි යන්නේ නැති ටිකක් කම්මැලිකමින් ඉන්නවා නම් මේක ගැන ඉතින් දෙපාරක් හිතන්න වෙනවා. හැබැයි ඒක ක්‍රමයක් තියෙනවා. මුළු ගමන්ටම පෝට කෙනෙක් ගත්තා නම් සෑහෙන පස්සේ විසදෙනවා. පෝට ගයිඩ් දෙකම එකන කරන අය ඉන්නවා. පෝට කුම් ගයිඩ්. ඒගොල්ලෝ ඉතින් $20ක් 25ක් තියක් කියනවා. ඉතින් අපි වාගෙන කරාට පස්සේ 20කට යන්න පුළුවන්. සාමාන්‍ය පාර රුපියල් 3000කට විතර පුළුවන් කවුරු හොයාගන්න. පල්ලේ නම් එනවා කට්ටිය. මල්ලි තන හැමෙ. හම්යම්. ඔයාලට පේනවද දන්නේ නැහැ මේ තියෙන්නේ අපේ මැප් එක. තව කිලෝමීටර් 1.5යි. කිලෝමීටර් 2ක් වගේ තමයි තියෙන්නේ. එතකොට මෙතන ඉන්ක්ලයින් එක පේනවද? යන්න ඕන පාර මේ. සම්පූර්ණයෙන්ම මේ උඩට. ඒක සම්පූර්ණ දල නැග්මක් තමයි තියෙන්නේ මේ සම්පූර්ණ කාලයටම. මීටර කීයද? 3096 ඉඳන් 3429. 3096 ඉඳලා 3429ට. අපි ඉන්නේ ටොප් දානා කියන තැන.
මුහුදු මට්ටමේ ඉඳලා උස මීටර් 3140ක්. අපි මේක පහු කරගෙන ආවා. මෙන්න මේ පැත්තට. නම්චි බසාර වලට. දැන් වෙලාව හවස 4යි. තව කිලෝමීටර් එකක් යන්න තියෙනවා අපිට නම්චි බසාර වලට. පොඩ මොන හරි කාලා වතුර ටිකක් බීලා යන්න තමයි ප්ලෑන් එක. ඉතින් දෙනවා කජු සහ එනර්ජි බෝල. අපි ආවා නම්චේ චෙක් පොයින්ට් එකට. මෙතන මම හිතන්නේ ටිකට් ආයසරයක් බලනවා. ඒක ලැබුණා. නම්චේ වලට තව යන්න ඕනේ. කිලෝමීටරයක් විතර. මේ තියෙන්නේ නම්චේ චෙක් පොයින්ට්. Okay. අපි නම්චේ චෙක් පොයින්ට් එක පහු කරගෙන ඊට 300ක් විතර ඉදිරියට ආවා. නම්චේ චෙක් පොයින්ට් එකේදී අර සාගර මාතා ජාතික උද්‍යානයේ එන්ට්‍රන්ස් එකේදී ගත්ත ටිකට් දෙක චෙක් කරා ඉතින්දී ඒකල සීල් කරා අපි ඇතුළු වුණ දවස ගයිඩ් කෙනෙක් ඉන්නවද ඇහුවා. අපේ ගයිඩ් කෙනෙක් අපිට නෑ කියලා. දැන් ආයෙත් යනවාස තියෙන පැත්තකින් තමයි අපි යන්නේ නම්චේ පැත්තට. මම කියන්නේ -8 රහනම් තියෙන ඕන සීතල අනිවාර්යෙන්. වීඩියෝ කරන්න හරි මේවා එළියට ගත්ත ගමන්ම සම්පූර්ණයෙන්ම අතපය අත් එක්ක ගල්ලෙනවා. අර ෂර්පා ගැන කතාව බැරිුණානේ කියන්න. ෂර්පාවරුන් කියන්නේ නේපාලේ ගොඩක් දුෂ්කර කඳුවල වර්ෂ 100 ගාණක් ජීවත් වුණ මේ පැත්තේ ඉන්න ගොඩක් පරණ ජන කොට්ටාශයක්. ඒගොල්ලෝ ඉතින් මේ කඳු පන්ති හැම තැනකම වගා කටයුතු කරමින් සත්තු ඇති කරමින් ඒගොල්ලෝ ජීවත් වුණා. පස්සේ මේගොල්ලෝ මේ නගරයේ විදියට මේ නම්චේ බසාර කියන නගරය තමයි අන්තිමේට සංවර්ධනය වුණේ. අද ඉතින් ගොඩක් අය කියන්නේ ෂර්පලා කියන්නේ ගොඩක් ධනවත් පිරිසක් විශේෂයෙන් නම්චේ බසාර වල ඉන්න ෂර්පලා. දුප්පත් අය ඉන්නවා ඉතින් පොටස්ලා ගයිඩ්ලා. එහෙම ඉන්නවද වගා කටයුතු කරන අය. නමුත් හෝටල් තියෙන යම් ව්‍යාපාර කටයුතු වලට සම්බන්ධ ඒ හැමෝම ෂර්පලා ඉන්නේ ඉතින් නම්චේ බසාර වල තමයි. තනි කරන කඳු මුඳුනක්. තා යන්න තියෙනවා. නම්චේ බසාර බලන්න. අපි යමු ඉතින්. නම්චේ බසාර වලට තව කිලෝමීටර් එකකට වඩා අඩු දුරක් තමයි තියෙන්නේ. පුංචි දරුවෝ ඉන්නවා සෙල්ලම් කරනවා. හෝ. අපි දෙන කල්පනා කරේ කෝපියක්වත් බිල යන්න කියලා. මේ හම්බෙන මුල්ම තැන් වලින්. Hi, do you have coffee? Yes. Okay. තාතිනෝ නම්චේ බසාර නගරයට යන්න මීටර් 450ක්. නම්චේ ආපු ප්‍රීතිය නිමිත්තෙන් අපි ගොනවා කෝපි එකක්. අපි පටන් ගත්තා උදේ 7:00ට. දැන් වෙලාව හවස 4:00යි. මෙන්න අපි ආවා අද දවසේ ගමනාන්තයට නම්චේ බසාර. කඳුකර වැසියන්ගේ ෂර්පාවරුන්ගේ අගනගරය. බොහොම ලෝක ප්‍රසිද්ධ සංචාරකයෝ අතරේ බොහොම ප්‍රසාදයට ලක් වෙච්ච සහ කඳුනගින්නන්ගේ එක හීනක් නම්චේ බසාර අස්තකින් නගින එක. මෙන්න නම්චේ බසාර ලාගන්න මිදුවෙන් ගහිලා
හිතන්නේ -12ට. හරියට බැලුවේ නෑ තාම. හැබැයි ඉතින් කැමරා කරන්න අතට ගත්ත ගමන් අත නිකන් සම්පූර්ණයෙන් ගල් වෙලා ඒ ගිහිල්ලා තියෙන දැන්. මම දැනුන්නේ නැහැ වගේ අත්වලට හැබැයි. සතුටින් ඉතින් අද දවසේ ගමන අන්තය. කිසිම ප්‍රශ්නයක් නැතුව සතුටෙන් හෙමින් එන්න ඇතුල් වෙනවා අපි. නිල වශයෙන්ම නම්ච බසාර වලට. බලන්න කොයාලත් නම්ච බසාර කොයි වගේද කියලා. මම හැමතැනම පෙන්නන්න. මේ ගේට් එකෙන් ඇතුළත් වුණ ගමම්ම පේන ටික කලාවට ඉතින් ෆෝටෝ තමයි. යමු තව ටිකක් ඉස්සරහට. මෙතන තියෙනවා ලොකු චෛත්‍යයක්. විශාල එකක්. ඒක වෙනස් ඉතින්. ඇස් දාලා මූණු හදලා එහෙම තමයි. රටයක් ඇතුළට ආපුවාම යාලා හදලා තියෙනවා. ලස්සන වතුර මලක්. ඒ වතුර මල වතුර එවන්න මේ පැත්තෙන් නිකම්ම කරකෙන බ්ලෙසිං ග්‍රෑම් ගොඩක් තියෙනවා. වතුරෙන් කරකෙන. මේ අපි ආපු පැත්ත. තාම මේ පැත්තට ගියාම එන්න තියෙනවා. ගෙවල් හෝටල්. ලැබෙන්න ප්‍රයිස් මේක නම් අමුතුම එකක් කියලා තමයි දැනට ඉතින් මට නම් පේන්නේ. ලංකාව විතරක් නෙමෙයි ඉතින් ලෝකෙ හැමතැනම කඳු නගින අයගේ සිහිනය එවරස්ට් ඇස් දෙකෙන් දකින්න එක. එවරස්ට් බලා යන ගමනේ තියෙන සුන්දරම ගමනාන්තයක්. නැවතුම් පොලක් තමයි නම්ච බසාර. බලන්න මෙයා එකම කරගෙන වතුරෙන් කරගෙන යනවා. ඒ වතුර හේම අරන් ගිහිල්ලා ගන්න අතර පොඩි පොණ්ඩයක් හදලා තියෙනවා. මේ නගරේ ඉතින් ගොඩක් වෙලාවට සංචාරකයන් සඳහාම වෙන් කරලා තියෙන නගරයක් තමයි. විශේෂයෙන් කඳු නදී ගන්නට. ඒක ඉතින් මෙතෙන්ද එන එක ලීසි වැඩක් නෙමෙයි. මුළු මට්ටමේ ඉඳලා මීටර් 3840ක් උඩි ලංකාවේ උසම තැන ඉතින් සලාගල කන්ද 2000 ගානක් නේ නේද? ඊට වඩා ගොඩක් උස. මේ අපි ආපු පැත්ත. අලි තේනවා ඉතින් හැමින් වටේ පුටට ගිහිල්ලා ටිකක් බලන්නම් වමනාවක් තියෙනවා. පස්සේ තියෙන වීඩියෝ කරන එක තමයි. මගේ අත නෑ වගේ දැන්. කොයි වගේද කියලා දැනගන්න ඕන නම් ෆ්‍රිජ් එකේ උඩ තට්ටු ඇරලා අයිස් ගොඩක් අතේ තියාගෙන ආවන්නෙන් තත්පර 30ක් විතර ඉන්නකො බලන්න. එතකොට කොයි වගේද කියලා හිතන්න පුළුවන්. ඒ කියන ෂොප් එහෙම සාමාන්‍යයෙන් කෝපභෝගීම පෙනුමක් තමයි තියෙන්නේ.
අපිට හම්බුණා කාලපත්තර ලොජ්. බලමු මොකක්ද තියෙද කියලා. How many peoples? And Only two. two? Yeah. So one room? Yeah, the room price is 1,000. Can this is the room? As a discount, yeah. Sorry. As a discount. The room price is 1,500 rupees, but I will give you in 1,000. Is it your best price? Yeah, I think so. But it's cheaper than others. Can I check food menu? For you? Yeah, I'm sure. And do you offer Wi-Fi free? Very price, but okay. Okay, thank you. How much for hot water? Hot Hot shower? Hot shower, 700 rupees. Okay. මේක තමයි අපි ගත්ත කාමරේ. කලින් ඉතින් අපි හැම හිටපු තැනකදීම සැලරි වලදී, සුර්කි වලදී, පක්තින් වලදී හැම තැනකදීම ගත්තේ 500කටනේ. මෙහේ නේපාල් රුපියල් 1000ක් කිව්වා අපිට මේ කාමරේ. අපි අතරයට ගත්තා ෆ්‍රයිඩ් රයිස් එකකුයි chicken nuggets. Chicken with potato. මේ තමයි හදන්නේ කෑම. ෆ්‍රයිඩ් රයිස් නම් ඉතින් මෙලෝ රහක් නෑ මේවර. කන්න ඕන නිසා ඉතින් කනවා. චිකන් එක නම් කොහොමද දන්නේ? කලබලමු.